ජෝ බොයිස් ඉතින් අපි ගමනක් යන්නේ දන්නවා යන්න හදන්නේ වැවත යන්න හදන්නේ අපි දැන් ඉන්නේ රේටියකම මල්ලියා දෙන්නෙක් තාම ආවේ නැහැ එතකන් අපි ඉන්නේ මේ වහිනවා හොඳටම දෙන්නෙක් බයික් එකේ යනවා අපි සෙට් එක ඉතුරු ටික මේ වීල් එක යනවා අපේ එකේ මේ සුපිරි ලොකේෂන් නම් හෙවන් ලොකේෂන් එකක් හරි වැවත යන්නේ දැන් වහිනවා හොඳටම මේ වහිනවා ඒකයි මේ ඉන්නේ අපි දැන් නම් පායගෙන ඉන්නේ ෂේප් එකේ දැන් ගියා නම් හරි ඔයාලට පේන ඇති අර මේ මෙතනත් කන්දේ බට්ට මීදුමක් ඇවිල්ලා තින්නේ අර පේනවද දන්නේ නැහැ ඔස්ම එක ගන්න පේනවද දන්නේ නැහැ මෙතන ඩ්‍රෝන් එක ගන්න බෑ පොඩ්ඩක් වහිනවා මේ සෙට් එකම හෙවන් ලොකේෂන් එකක් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න තමයි යන්නේ බලමු ෆොටෝ ටිකක් එහෙම ගහලා යංකු ප්ලේස් එකට අපි ප්ලේස් එක පෙන්නගෙන යන්න මැදමහනුවරින් තමයි යන්න තියෙන්නේ දන්නවද මැදමහනුවර මේ එතනින් දැන් ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ මං යන පාරක් කියන්නම් ඔයාලට මම සෙට් එකමු යෝ බොයිස් අපි ආවා හරියද අපි ඉන්නේ වැවතනට යන හන්දියේ මයියන් ඔයාලා මැදමහනුවරින් උඩට දාලා වංගු දෙක කියන්නේ වංගු දෙක කියන්නේ මෙතන නෙවෙයිනේ වංගු දෙක මෙහෙ නෙවෙයි මේ මැදමහනුවරින් යන වංගුවේ ඉන්නේ අපි මැදමහනුවර පැත්තෙන් ඇවිල්ලා එතන උඩින්ම දාදී වංගුවේ ඉන්නේ මේ මෙතන ගාල් දෙනවා පේන හැටි ඔයාලට මේ ඔයාලට එනවා නම් එන්නේ දින්දා එන්නේ මේ වැවතන්න කඳවුරු බිම කියලා ගහලා දෙනවා කිලෝමීටර් 7ක් යන්න දෙනවා අපිට තාම හරිද මේ අපි ගිහිල්ලා සෙට් වෙමු වීල් එක දෙනවා බයික් එකක් තියෙනවා මේ තව කිලෝමීටර් 7ක් යන්න දෙනවා අපි උඩට සෙට් වෙමු අපි තාම මගේ ඉන්නේ නැවැත්තුව ටිකක් ජීවන බර නිදහස් කරගන්න නවත්තුම යනවා සුපිරිය මේ ෆයිනස් කස් ටිකක් තියෙනවා මේ පල්ලෙහා ඒ පල්ලෙහා රිලව් වලි බා රිලව් වලියක් රිලා වලියක් යන්නේ ඈ අය පල්ලෙහා පේනවද වික්ටෝරියා ජලාශය පේනවද ඔයාලට අපි එන්න මුඩට යනවා එදා අර ගෝනගල ගියා ගෝනගල නෙමෙයි අපි කොහෙද ගියේ එදා ගෝනගල තමයිනේ ඒ වගේම පේනද අපි උඩට යනවා ඒ තව ගොඩක් යන්න තියෙනවද තේවතු තියෙන්නේ එහෙම ලොකුවට අර මේ නඩත්තු කරන්නේ නැති තේවතු තියෙන්නේ. හැබැයි තේවතු තමයි ඉස්සර මෙතන තිබිලා මෙහෙ තිබිලා තියෙන්නේ. පාර මාර මේ දුෂ්කරයි මේ. පල්ලේ වලට පේනවද අර දෙමළ ගමක කට්ටිය ගෙවල් ටිකක් තියෙනවා ලස්සන දුම දානවා. කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ වාහන තියෙනවා. එයාලත් උඩට යන ගමන් ඉන්නේ. බලන්න මාර ලස්සනයි කොළම කොළ පාටයි. වැහලා පෑවුවා හින්දා මේ දවස්වල නුවරට වහිනවා ෂේප් එකේ. අපි එන්න උඩට යද්දිම සීතල වැඩි වෙනවා එන්න අපි උඩට යන් ෂේප් එකේ ඉන්න බලන්න පල්ලෙහා මාර ලස්සනයි මචං අපි ලොකේෂන් එකට ආවා හරිද පල්ලෙහා පෙන්නන්න මම කලින් ඇවිල්ලා තිබ්බේ නෑ මල්ලියාන් ඇවිල්ලා දිනවා කිව්වා මේ පල්ලෙහා view එක මෙතන පේන විදිය යෝ කට්ටිය ඉතින් ඔයාලා දැනටවත් දන්නවා මොකද්ද GTA රා කියන්නේ කියලා. ඉතින් අපේ අලුත්ම ක්ලෝතින් ස්ටෝර් එක ඔයාලා අපේ සෝෂල් මීඩියා එකේ ඉන්නවා නම් දන්නේ නැති මොකද්ද කරන්න කියලා. ඉතින් දන්නේ නැති කෙනෙක්ට මම කියන්නම්. ඉතින් GTA රා කියන්නේ කස්ටමයිස් ටී-ෂර්ට් හදලා දෙනවා ඔයාලට. සහ ටී-ෂර්ට් තමයි මේන්ම ફોකස් කරන්නේ. තව අපේ තව අයිටම් තියෙනවා. ඔයාලගේ YouTube channel එකක් තියෙනවා නම් ඊට පස්සේ නැත්තම් Facebook page එක. ඊට පස්සේ business එකක්. ඒකට මේ ටී-ෂර්ට් එකක් තිබ්බනම් මරු කියලා හිතනවා. එන්න අපි ගාවට අපි ගාව දෙනවා හොඳම සොලියුෂන් එක. ඉතින් මම පොඩි සාම්පල් එකක් පෙන්නන්න අද දවසේ හදපු ටික. හරිද? මේ වීඩියෝ එක කරන දවසේ හදපු ටී-ෂර්ට් ටික අයිඩියා එකක් ගන්න. ඉතින් මේ තියෙන කස්ටමර් කෙනෙක් අපෙන් එයාගේ ඩිසයින් එක දාලා පිටින් කරගත්ත ටී-ෂර්ට් එකක්. ඉතින් මෙහෙම බැන්නන්න අමාරුයි. ඒකින්ද මම ෆොටෝ ටිකක් දාන්න. මෙන්න මේක එකක් මේක නම් Free Fire vibe එකට හදපු එකක්. එයාගේ නම ගහලා ෆ්‍රන්ට් එකේ එයාගේ නම ගහලා ඉල්ලුවා. ඉතින් මේ වගේම ඩිසයින් එකක් තමයි. ඉතින් ඔයාලා කස්ටමයිස් ටී-ෂර්ට් එකක් ඕන නැත්නම් අපි ගාව තියෙන ලස්සන කලෙක්ෂන් එකෙන් ඔයාලා ටී-ෂර්ට් එකක් ගන්නත් පුළුවන්. මේ දෙන අපේ කලෙක්ෂන් එක. ඉතින් ඔයාලට මේ වගේ ටී-ෂර්ට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් සෙප්ටෙම්බර් පැත්තට
නෑ 1000ක්වත් අඩු කර අපිට එහෙට යන්න බෑනේ මෙතන යනවා නේ උඩ ගිහින් මේක ගන්න මචං අපි ඩ්‍රෝන් එක යවලා බලමු මෙතන view එක මීට වැඩිය ආතල් ඇති මචං ඩ්‍රෝන් එක යවලා ඩ්‍රෝන් ෂොට් එකක් ගමු අර පැත්තේ වැවකුත් තියෙනවා පෙන්නන්නකෝ මෙතන හැබැයි මෙතන හැබැයි ඊට වැඩි කට්ටිය වැඩි හරිද මං හිතුවේ මීට වැඩි ෆ්‍රී tie කියලා කට්ටිය වැඩි අවුලක් නැහැ ඉතින් විඩියක් කළා මෙතන ඩ්‍රෝන් එක යවලා මචං හුල් charge කරගත්තා මේ තුනේ ෆ්ලයි කරන්න පුළුවන් විනාඩි 20 ගානේ පුළුවන් ඉතින් පැයක් වගේ කොහොමද විනාඩි 20ක් වල 20ක්ම යවන්න බෑ උස්සනවා කලින් ඔයාලා දැක්කනේ ඩ්‍රෝන් ෂොට් එක මාරම ලස්සනයි මේ අර රිෆ්ලෙක්ෂන් එක වැටෙනවා අර වැස්සනේ කලින් ඊට පස්සේ මේ වලාකුළු අස්සෙන් අර කන්දෙන් මේ නිකන් අර තේදුම් ගන්න අර වලාකුළු ඇතුලෙන් ඔයාලා දන්නවනේ ඒ අර ඉරනවා වගේ වැටෙන්නේ මාරම ලස්සනයි ඩ්‍රෝන් එකට කැප්චර් වෙන්නේ භාගයක් වගේ ඊට වැඩිය ගොඩාක් ලස්සනයි නිකන් අර S2 කට පේද්දි අපි ඔය දැන් රොකට් ෂොට් එකක් ගන්නකොට ඉන්නේ සෙට් එක වට වෙලා වටේ ඉතින් මේ ඩ්‍රෝන් එකක් වගේ නම් ෆ්ලයි කරනවා නම් සුපිරිම් ප්ලේස් එක ඉඩ තියෙනවා හොඳට මේ අවුලකුත් නැහැ එහෙම ලයිසන්ස් සීන් එකකුත් නැහැ ඒක එහෙම අවුලක් නැහැ මේ අපි ඉතින් එහෙම හිටියා ටිකක් වෙලා එතන සෙනඟ වැඩි ටිකක් ඒ කියන්නේ එදා අනිවාර්ය දවසනේ ඒක හින්දා වෙන්න ඇති යෝ කට්ටිය GT Diamond Store එක මම ගේමින් තියෙන Diamond Store එක ලංකාවේ අඩුම විල සහ ෆාස්ට් top up කරන Diamond Store එක සෙට් වෙන දේ පැත්තට මෙන්න තියෙනවා Diamond price මේ වීඩියෝ එක කවදා බලනවද දන්නේ නැහැ අනිවාර්යෙන් මෙන්න මේ WhatsApp number එකට message එකක් දාලා Diamond top up කරගන්න ඔයාලට තව පොඩි ට්‍රික් එකක් තියෙනවා හරිද කවුරු සැලකිල්ලට ගන්න දෙයක් ඔයා අලුතෙන් account එකක් buy කරපු කෙනෙක් වෙන්න පුළුවන් account එක යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් වාසිම දෙයක් තමයි level up pass එක වැඩි හිතන්නේ ඔයාලා දාන ගානට සමාන ගාන Diamond ගන්න පුළුවන් එකම විදිය තමයි level up pass එක ඉතින් level up pass එක දාලාද කියලා හොයාගන්න විදියක් නැත්නම් එන්න Diamond Store එකට ඇවිල්ලා ID එක දාලා අහන්න මේක level up pass එක දාලා තියෙන්නේ check කරගන්න. ඉතින් අපි එතකොට ඔයාලා check කරලා දාලා තියෙන level ගාන තප්පරෙන් කියනවා. ඉතින් level up pass එක ඔයාලට අපේ Diamond Store එකෙන් දා ගන්න පුළුවන්. ඉතින් පොදු ගානක් ඔයාලත් එක්ක හදලා තියෙන විශ්වාසයෙන් Diamond එක ඔප් කරගන්න පුළුවන්. දැන් set වෙන්නේ පැත්තට. දැන් මේ follow කරලා තියෙන හරියද අපි පස්සෙන් drone එක එනවා. follow mode එක දාලා තියෙන්නේ. මේකේ තියෙන මේකේ තියෙන features ටික check කරනවා මම ඉන්නේ.
මම ගත්තේ DJI Neo 2 ඩ්‍රෝන් එකනේ. ඒකේ මචං තියෙනවා ෆලෝ කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක ෆලෝ කරන්න පුළුවන්. ඊට පස්සේ රොකට් ෂොට් එකක් ගන්න වෙයි. බූම්රැං ෂොට් එකක් ගන්න පුළුවන්. බූම්රැං කියන්නේ අර අපිත් එක්ක තියෙන උස වැඩි කරන ගමන් වටේට කරගෙන ෂොට් එක. ඉතින් ඒ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මචං අපි මෙතන ඩ්‍රෝන් එක ෆ්ලයි කරගෙන ඉද්දි තද වැස්සක් සෙට් වුණානේ. මේ හොඳටම වහිනවා. ඔක්කොම ගියා බංකර අස්සට. කොපිරයිට් වදියා. මචං වැස්සක් ඇස්ස දැන් නම් පෑවුවා හරිද? මේ පල්ලා මීදුමක් මේ වෙලා තියෙන්නේ මීදුමක් ඇවිල්ලා තියෙන ලස්සනයි එතන. මේ ඩ්‍රෝන් එක නම් යවන්න බැරි වෙයි. වහිනවා පොඩි පින්නක් අල්ලලා තියෙන්නේ. මරු ප්ලේස් එක. මෙතන අර හිතුවට වැඩි කට්ටිය වැඩි. අද නිවාඩු දවස අද මයි පළවෙනිදා. නිවාඩු දවසනේ මෙතන කට්ටිය වැඩි බොයිස්. මේ අවුලක් නැහැ ඇවිල්ලා ඉන්න නම් මරු ඈ. ඔයාලා එනවා නම් මං කිව්වනේ මේ පාර මැද මහනුවර උඩ මැද මහනුවර පාස් කරලා එක වංගුවක් එද්දි තියෙනවා වැවතන්න කියලා ගහලා මේ ඔයාලට එන්න පුළුවන් ඉතින්. මෙතන කැම්පින් සයිට් තියෙනවා. ඔයාලට ඇවිල්ලා මේ ටෙන්ට් ගහන්නත් පුළුවන්. නැත්නම් මෙතන කබාන එකයිද මන්ද තියෙන්නේ. කබාන එකක් තියෙනවා. ඒක බයි කරන්නත් පුළුවන්. මේ මෙතන ඇවිල්ලා මේ කට්ටිය මේ ටෙන්ට් ගහලා තියෙනවා. ඇවිල්ලා ඔයාලට ඉන්න පුළුවන්. මේ පල්ලෙහා view එක දැන් අර පේන්නේ වික්ටෝරියා ජලාශය. මේ තඩි වැහි ගහලා කුලක් තියෙනවා. මේක આવොත් නම් මෙතන නායනවා හැබැයි. මා ලස්සනයි ඈ. මාර කාම් පාටියක් එහෙම දාන්න මරු ඈ. මරු ප්ලේස් එක. මෝර්නින් සෙෂන් එකක් එහෙම ගන්න අම්මෝ. අරෙන් ඉර බෑ. නැගෙන්නේදී නෑනේ අරෙන් බහිනවා ගන්න අරෙන් තමයි නැගිනිර තියෙන්නේ. ඔයි සර මේ අත රිෆ්ලෙක්ෂන් එකක් යනවා මේ වලාකුළු අස්සෙන් මේ දේ දුන්නක් වගේ මේ. උස්ම එකට කැප්චර් නෑ වොයිස් එක හරියට. මාරම ක්වොලිටි ඈ. මේ ඔන්න ඔතන මැද සෙන්ටර් එකේ. අපි ටිකක් වෙලා ඉඳලා මෙහෙම යනවා ඉතින්. දැන් නම් 5:00 විතර වෙලා ඇති. මේ එහෙනම් අපි ටික වෙලාවක් ඉඳලා මෙහෙම සෙට් ලයික් කරන්න බොයිස් වීඩියෝ එක. සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න, ෂෙයා පාරක් දාන්න. vlog channel එකේ දිගටම වීඩියෝ ගේන්න. දැන් ඉතින් ඩ්‍රෝන් ෂොට් දෙන්නත් පුළුවන් ඔයාලට vlog channel එකේ. මේ පැත්තට නම් කළුවර යනවා මේ. අරෙන් ඉරේලි වෙරෙන්නේ. view එක බලලා. එහෙනම් වීඩියෝ එක බලුවට thank you හරිද? ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ආසාවට තමයි ආවේ. මේ අවුලක් නැහැ ඉතින්. මේ එහෙනම් ගිහින් එන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න.